the San Francisco Police Department is becoming a reality, slowly. This is the phase where we're trying them out and we're hoping that we make mistakes. සුබ දවසක් ඔබලාට. ඔයාලා දන්නවද ලෝකෙ කොච්චර තාක්ෂණය දියුණු වෙලා තිබුණත් තවමත් මිනිසුන්ට කිට්ටුවෙන්ම යන ඊටමත් ඉක්මනින්ම මිනිසුන් අතරට යන මාධ්‍ය තමයි ජනසංනිවේදන මාධ්‍ය තමයි ගුවන් විදුලිය කියන්නේ. ඇත්තටම කියනවා ගුවන් විදුලිය ඊටමත් පුංචි උපකරණයක් නේ. තාක්ෂණයේ දියුණු වීමත් සමග ඒ ඊටමත්ම කුඩා වුණා. ලෝකේ ඕනෑම රටක තොරතුරක් ඊටමත්ම කෙටි කාලයකින් මිනිසුන් අතරට යන මාධ්‍ය තමයි ගුවන් විදුලිය කියන්නේ. ඉතින් අන්න ඒ නිසා තමයි ගුවන් විදුලිය ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වෙන්නේ. ඔයාලා දැනගෙන හිටියාද ලෝක ගුවන් විදුලි දිනය කියලා දවසක් තියෙනවා කියලා? World Radio Day ලෝක ගුවන් විදුලි දිනය. පෙබරවාරි මාස 13 වෙනිදා තමයි එම දිනය සමරන දවස. 2010 දී ස්පාඤ්ඤේ ගුවන් විදුලි ඇකඩමිය විසින් තමයි එම යෝජනාව මුලින්ම ඉදිරිපත් කළේ එවැනි දිනයක් සමරමු කියලා. 1946 පෙබරවාරි මාසයේ 13 වෙනි දින එක්සත් ජාතීන්ගේ ගුවන් විදුලි සේවය ආරම්භ කළා. ඉතින් 2011 දී යුනෙස්කෝ සංවිධානයේ තීරණය කළා පෙබරවාරි මාසයේ 13 වෙනිදා ලෝක ගුවන් විදුලි දිනය ලෙස සමරමු කියලා. 2012 දී තමයි මේ මුලින්ම සමරපු දිනය වුණේ. සෑම වසරකම ගුවන් විදුලියේ යම් විශේෂිත අංශයක් ඉස්මතු කරමින් තේමාවක් පිරිනමනු ලබනවා. ඉතින් මෙවර එනම් 2026 දී තේමාව වෙන්නේ ගුවන් විදුලිය යනු හුදෙක් ශබ්දයක් පමණක් නොව ඒ ඉතිහාසය හා සම්බන්ධ වෙමින් අනාගතයට පාලමක් තනන මාධ්‍යයක් බව මෙහිදී අවධාරණය කෙරුණා. පොඩ්ඩක් හිතලා බලන්න ගුවන් විදුලිය ඇති වාසි මොනවද කියලා. මුල්ම එක තමයි අඩු පිරිවැය. ඊටාත්ම අඩු මිලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම නඩත්තුවත් හරිම පහසුයි. ඕනෑම ස්ථානයක ඉඳලා ඕනෑම වෙලාවක එයට සවන් දෙන්න හැකියාව තිබෙනවා. ඒ ඊටාත්ම කුඩා එකක් නේ. තව දෙයක් තමයි ස්වභාවික විපත් හෝ සංනිවේදන පද්ධති බිඳ වැටුණු අවස්ථාවලදී ජනතාවට තොරතුරු ලබා දෙන්නට විශ්වාසවන්තම මාධ්‍ය තමයි ගුවන් විදුලිය. දුරස්ථ ප්‍රදේශවල වෙසෙන අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ගුවන් විදුලිය මහත් උපකාරයක් වෙනවා. ඕගොල්ලන් දැනගෙන හිටියද ශ්‍රී ලංකාව කියන්නේ දකුණු ආසියාවේ ගුවන් විදුලි ශාස්ත්‍රයේ ප්‍රමුඛයෙක් කියලා. දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි නාලිකාව තමයි ශ්‍රී ලංකාවේ රේඩියෝ සිලෝන් කියන ආයතනය. ඒ දැන් හඳුන්වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කියලා. ඒ ආරම්භ කළේ 1925 දෙසැම්බර් මාස 16 වෙනි දින. ආඩම්බරයි නේද? හොඳයි එහෙනම් සුබ දවසක් ඔබ සැමට. ස්තුති නරඹුවාට.